දෝත් මුදුන් තියලා බෝගහට වැන්නට බෝගහේ තියෙන වැදගත්කම ගැන ඔයාලා දන්නවද? බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ බෝධි වෘක්ෂයට නිසා බෞද්ධයින්ට අතිශය පූජනීය ගහක්. බෝ මල්, බෝ පත්‍ර, බෝ මුල් මේ හැමදේම බෞද්ධ චාරිත්‍රවල තියෙනවා. පාරිසරික වැදගත්කම ගත්තහම බෝගහ වැඩියෙන් ඔක්සිජන් නිකුත් කරන ගහක් ලෙස හැඳින්වෙනවා. වායු දූෂණය අඩු කරනවා, උෂ්ණත්වය අඩු කරන ගහක්. පක්ෂීන්ට සත්තුන්ට ආහාර හා ආරක්ෂාව ලබා දෙන ගහක්. ඒ වගේම ඖෂධයේ වැදගත්කම ගත්තහම බෝ මල්, බෝ පත්‍ර මේ දේවල් වලින් අපිට දේශීය වෙදකම, හෙළ වෙදකමට මේ පැල මේ මල් අතු භාවිතා කරනවා. සමාජ හා සංස්කෘතික වැදගත්කම ගත්තහම ගම්වල බෝධියක් තියෙනවා කියන්නේ ශාන්තිමත් ආධ්‍යාත්මික පරිසරයක් තියෙනවා කියන එක. ජනතාව හැමෝම එකතු වෙන, ඒ වගේම ගොඩක් වෙලාවට සමීති පවත්වන, සිත් සංසුන් කරන ස්ථානයක්. ඉතින් බෝගස ආගම, පරිසරය, සෞඛ්‍ය, සංස්කෘතිය එකට බැඳෙන අගනා ගසක්.